සමහර ඉස්සර හැංගිලා කරපු දේවල් දැන් ඔබ එලිපිට කරනවා. දැන් හැංගි කරන දේවල් එලිපිට කරන එක මොකද ඔබට හිතෙන්නේ? දැන් එහෙමත් එකක් තියෙනවා. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් මම මේ කරන්නේ අනිත් අය හැංගි කරන ඒවා. අන්න එහෙම හරි වීර වාක්‍ය කියන අය ඇහිලා තියෙනවා නේද ඔබට? දැන් ඔය අන්තර්ජාලය හරහා සැරිසරද්දි හෝ වේවා ඔය හැමතැනම නේ වැරද්දක් කරනවා. ඒ වැරද්දක් කළා අනිත් අය ඒකට චෝදනා කරද්දී එයා කියනවා පින්තුනේ මම මේ කරන්නේ 아무තු දෙයක් නෙමෙයි. මම මේ කරන්නේ අනිත් අය හැංගි කරන ඒවා. එයා හැංගි කරන්න පුළුවන් නම් මම එලිපිට කරාම මොකද? මේගොල්ලෝ හැංගි කරලාට අපි එලිපිට කරනවා. ඉතින් ආයි අපි මොකක්ද ඒක වැරද්ද? නමුත් ලොකු වැරද්දක්. මට බෑ ඔබට වැරදි කරන්න එපා කියලා කියන්න. ඒක මොකද වැරදි කරනවා නෙමෙයි වැරදි කෙරෙනවා. ඒක නතර කරන්න බෑ. හැංගි කරන එක වැරදි. එලිපිට කරන එක බොහොම වැරදි. මොකද පින්වතුනි වැරදි එලිපිට කරාම ඒ වැරදි බෝ වෙනවා. ඒ වැරදි බෝ වුණාට පස්සේ පින්වතුනි ඒ වැරදි සම්මත වෙනවා. ඒ වැරදි සම්මත වුණාට පස්සේ පින්වතුනි සමාජයක් විනාශ වෙනවා.